Hi යාළුවනේ, welcome to my YouTube channel. ඉතින් යාළුවනේ, වෙනද වගේම මට අදත් හිතුණා මගේ මෙඩිකල් ස්ටුඩන්ට් ජීවිතේ තවත් දවස් දෙකක් ගෙවුන හැටි ඕගොල්ලන්ට වීඩියෝ එකකින් ෂෙයා කරගන්න. ඇත්තම කියනවා නම් ජූනි මාසේ පළවෙනිදා ඉඳලා අපිට ජූනි මාසේ 9 වෙනිදා වෙනකන් අපේ semester 1 exam එක තිබුණා. ඒක නිසා තමයි මට YouTube එකට වීඩියෝ එකක් දාන්න බැරි වුණේ. ඇත්තම කියනවා නම් ඒ දවස්වල ගොඩක් බිසි. මේ මං ස්ටඩි ලීව් එකේ පාඩම් කරපු හැටි තමයි ඔයගොල්ලන්ට මේ පේන්නේ. ඇත්තම කියනවා නම් ගොඩක් වැඩ කරන්න තිබුණා. ඒක නිසා ඉතින් ඇත්තම වෙලාවක් තිබුණා ස්ටඩි බ්ලොග් එක කියන්න. සාමාන්‍යයෙන් ඉතින් මම ස්ටඩි ලීව් හම්බ වෙලාවට අපි ගොඩක් වෙලාවට ඉන්නවා. ඇත්තම කියනවා නම් රෑ 1-2 විතර වෙනකන් ඉඳලා පොඩ්ඩක් නිදියගෙන තමයි අපි වැඩ කරන්නේ. ගොඩක් වෙලාවට මම නම් ස්ටඩි ලීව් එක හම්බුන දවස්වල 1-2 විතර වෙනකන් ලයිබ්‍රරි එකේ, ඒ කියන්නේ මට සාමාන්‍යයෙන් හොස්ටල් එකේ වැඩ කරනකොට වඩා ලයිබ්‍රරි එකේ ගොඩක් වෙලාවට පාඩම් කරන්න පුළුවන්. ඒක නිසා ස්ටඩි ලීව් එකේ ගොඩක් වෙලාවට මං හිටියේ ලයිබ්‍රරි එකේ. ඇත්තම කියනවා නම් ලයිබ්‍රරි එකේ පදිංචි වෙලා හිටියා වගේ තමයි. අනිත් දවසෙත් මම මේ උදෙන්ම ලයිබ්‍රරි එකට යන ගමන් කාලා ලයිබ්‍රරි එකට ගිහිල්ලා ඊට පස්සේ මම පාඩම් කරන්න පටන් ගත්තා. එදත් මට මතක විදිහට මම බැලුවේ ඇනටොමි. ලයිබ්‍රරි එක ඕපන් කරද්දි සාමාන්‍යයෙන් උදේ 8 විතර වෙනවා. එහෙම නැත්නම් අපිට තියෙනවා common area එක. common area එක 24 hours open. ඒක නිසා මම සාමාන්‍යයෙන් උදේම වෙලාවට යන්නේ common area එකට. නැත්නම් G කැන්ටිමටත් යනවා. උදෙන්ම මම කොමන් ඒරියා එකේ කට්ටිය අඩුයි. ඒ කියන්නේ ගොඩක් අය නැහැ. ඒ වෙලාවට ඉතින් හරිම හොඳයි පාඩම් කරන්න. ඇත්තම කියනවා නම් මම ගොඩක් සෙනග ඉන්න තැන්වල පාඩම් කරන්න කැමති නැති කෙනෙක්. ඔන්න මම ඉතින් පාඩම් කරන්න හොඳ ටේබල් එකක් බලලා එතෙන්ට ගියා. කෙනෙක් නෙවෙයි. ඒක නිසා මම පාඩම් කරන තැන් වෙනස් කරනවා. ඉතින් මට සමහර නංගිලා මල්ලිලා එහෙම කියලා තිබුණා ස්ක්‍රබ් එකක් තැන්නම් වීඩියෝ එකක් දාන්න කියලා. ඇත්තටම මම ෆස්ට් ඉයර්. ඒක නිසා ඉතින් ෆස්ට් ඉයර් එකේ ස්ක්‍රබ් අඳින්න හම්බෙන්නේ නැහැ. ඕගොල්ලන්
යුනිවර්සිටි එක ගැන මොනා හරි දැනගන්න තියෙනවා නම් ඔයගොල්ලන්ට කමෙන්ට් එකක් විදිහට මට දැම්ම හැකි. ඔයගොල්ලන්ට පේනවා ඇති මම පෙරක් වෙලාවට එක ටෙස්ට් දේවල් ටෙස්ට් කරනවා මගේ අතින්ම. ඇත්තටම අපිට අහලා තියෙනවා පෙරක් වෙලාවට අපිට නර්ව්ස් ගැන තියෙනවා. ඒ නර්ව්ස් පැල්පබල්ද නැත්නම් පැල්පබල් නැද්ද කියලා. ඒ වෙලාවට ගොඩක් වෙලාවට අතෙන්ම ටෙස්ට් කරලා තමයි ඒ නර්ව් එක පැල්පබල්ද නැද්ද කියලා හොයාගන්නේ. මල්ලිලා ඉන්නවා නම් ඒගොල්ලන්ට මං ගේන්න ඕනි මොන වගේ වීඩියෝද කියලා කමෙන්ට් කරන්න පුළුවන් නම් ඔයගොල්ලෝ කමෙන්ට් කරන්න. ඇත්තටම මං ආසයි ඔයගොල්ලෝ කමෙන්ට් කරනවා නම් මට ඒවට පෙරක් වෙලාවට රිප්ලයි කරන්න බැරි වෙයි. ඒ වුණාට මම ඒවා කියවනවා ඔක්කොම. ඒක නිසා ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාන්න. ඔයගොල්ලන්ට ඕනි මොන වගේ වීඩියෝද කියලාත් මට පොඩි අදහසක් අයිඩියා එකක් දෙනවා නම් හොඳයි. Alright guys, that's it for today's vlog. I really hope you enjoyed this video. If you did, don't forget to like and subscribe.